ස්වාමිනේ මේ මිදීමේ සත්‍යයන් අපි දැනගත්තාම සත්‍යතාවයේ වචනේ ඒ දැනගත් සත්‍යතාවයේ එළිදරව්වේ වචනයයි අපව නිදහස් කරන්නේ. ඒ නිදහස්කම තුල අපි ජීවත් වෙනවා ස්වාමිනේ. අපි ඵල දරමින් අපි ජීවත් වෙන්න යනවා. ස්තුතියි ස්වාමිනේ. ස්තුති වේවා ස්වාමිනේ. හාලෙලූයා. ඒ වගේම මේ උදෑසන අප සමග Facebook හරහා YouTube තුලින් සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබවත් දෙවියන් වහන්සේ රාජකීය පූජකයෙක් කළ තිබෙනවා. ඒ නිසා ඔබ ඉන්න ස්ථානයේ උන්වහන්සේට ප්‍රශංසාව, ගෞරවය, මහිමය පුද කරන්න. මොකද උන්වහන්සේ වටිනා තැනන් වහන්සේ. මේ පොළවේ උන්වහන්සේ අපව රාජකීය පූජකයන් කළා නම් එතකොට මතු පැමිණෙනා වූ රාජ්‍ය තුල කොතරම් යහපත් දේවල් අපිට භුක්ති විඳින්න පුළුවන්ද? හාලෙලූයා. නිසා ප්‍රීතිවන් අප සමග එක් වී ගායනා කරමින් අපි සතුටු වෙමු මේ උදෑසන. අපගේ දෙවියන් වහන්සේ ජීවමානයි. හාලෙලූයා. ජීවමාන දෙවි කෙනෙකුටයි අපි নমස්කාර කරන්නේ. හාලෙලූයා. උන්වහන්සේගේ බලය තුල කිසි සීමාවක් නැහැ. හාලෙලූයා. හාලෙලූයා. යේසුස් පැවසුවේ මිදිවැල මම වෙමි. Jesus පැවසුවේ මාර්ගය මම වෙමි.
පැවසුවේ නැවත නැගිටිනු හිමි වෙමි අප සැම දැනගත යුතු වූ විදීම සත්‍යයන් මේවා එතුමා පාරෝමේගා මුල සහග වන්නේ බෞද්ධිස්ම කරන්න සුව කරන්න මා නිදහස් කළ සමිඳුයි එතුමා පාරෝමේගා පළමු අන්තිමයයි මමි දුක් කරුන් ගැලවුම් කරුන් මගේ මිලය ගෙව් එතුමා පාරෝමේගා මුල සහග වන්නේ බෞද්ධිස්ම කරන්න සුව කරන්න මා නිදහස් කළ සමිඳුයි එතුමා පාරෝමේගා පළමු අන්තිමයයි මමි දුක් කරුන් ගැලවුම් කරුන් මගේ මිලය ගෙව් එතුමා පාරෝමේගා මුල සහග වන්නේ බෞද්ධිස්ම කරන්න සුව කරන්න මා නිදහස් කළ සමිඳුයි එතුමා පාරෝමේගා පළමු අන්තිමයයි මමි දුක් කරුන් ගැලවුම් කරුන් මගේ මිලය ගෙව් එතුමයි මමි දුක් කරුන් ගැලවුම් කරුන් මගේ මිලය ගෙව් එතුමයි මගේ මිලය ගෙව් එතුමයි මගේ මිලය ගෙව් එතුමයි මගේ මිලය ගෙව් එතුමයි Hallelujah, hallelujah. යේසුස් වහන්සේ අන්ධ මිනිසෙකු සුව කළා. උපතින්ම මං විශ්වාස කරනවා අන්ධව සිටියා. ඒ මිනිසයාට ඇස් දෙක ඒ පෙනීම ලැබුණාට පස්සේ ඔහු ඇත්තටම මිනිසෙට කියලා කිව්වා මට දැන් පේනවයි කියලා. ඒ අවස්ථාවේදී අපි දකිනවා ඒ සිනගෝගයේ හිටපු යුදෙව් නායකයෝ පරිසවරු සද්දිසිවරු ඒ අය ප්‍රශ්න කළා. කවුද ඔබව සුව කරේ? කොහොමද ඔබ සුව වුනේ? ඔබට සුවය ඔබ උපතින්ම ඔබ අන්ධව සිටියද? ඉතින් ප්‍රශ්න කරනකොට මේ මිනිස්සයා කිව්වා කවුද ඔබව සුව කරේ? මම දන්නේ නැහැ. මිනිස්සෙක් මාව සුව කරා. ඒ මිනිස්සගේ නමවත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ සුව කරයි කියලා ඌ දැනන් හිටියේවත් නැහැ. නමුත් එක දෙයක් නැවත වාරයක් වුන් ඒ දේම ප්‍රශ්න කරමින් සිටින මේ මිනිස්සයා වුණා ඔබටත් සුවය අවශ්‍යද? එනේ මිනිස්සයා ගාවට යන්න පුළුවන් කියලා. මොකද මේ මිනිස්සයා දැනගත්තේ එක දෙයයි මම අන්ධව සිටියා. දැන් මට පෙනීම ලැබී තිබෙනවා. ඉතින් ඒ පරිසිවරුනේ සද්දුසිවරුනේ නායකයන් විශේෂයෙන් ආගමික නායකයන් වුන් කෝප වුණේ යේසුස් වහන්සේ මේ අන්ධ මිනිස්සව සුව කරපු නිසා. එයා නිතර කල්පනා කරේ මේ සබත් දවසේදී සුව කරන්න බෑ. ඉතින් බොහෝ දේවල් ඒ චාරිත්‍ර හැටියට මිනිස්සුන්ට ඇත්තටම එකතු කරලා තිබුණා. නමුත් අපි දේව වචනේ දකින උන්වහන්සේ අපව නිදහස් කරන තැනන් වහන්සේ. බයිබලයේ කියන උන්වහන්සේ අපව සුව කරන අපගේ වෛද්‍යවරයා. නිසා අපි ගායනා කරමින් කියමු ස්වාමිනේ මම එක දෙයක් දන්නවා. මම අන්ධව සිටියා. දැන් මට පෙනීම ලැබී තිබෙනවා. ස්තුතියි ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ජීවිතේ වෙනස් කළා, පරිවර්තනය කළා. හලෙලූයා. මට දැන් පෙනීම ලැබී
Yesus ජීවමාන වූ දෙව් පුතු හිමි මා ගැලවූ කරි මදිවි කලවන්න පැමිණියේ මදිවි කලවා ඇත්තේ ගලවා ඇත්තේ එක් දෙයක් තනිමි අන්ධ වූ නමුත් දැන් පෙනීම ලැබී ඇත්තේ එක් දෙයක් තනිමි අන්ධ වූ මට දැන් පෙනීම ලැබී ඇත්තේ දෙවිදු මා දිවි වෙනස් කළේ මා තුළ සිටින්න පැමිණ ඇත්තේ මා ප්‍රාණය පිබිදී ඇත්තේ එතුම් තුළ කුල්මත් වෙමි හිමි නාමේ යේසුස් ජීවමාන වූ දෙව් පුතු හිමි මා ගැලවූ කරි මදිවි කලවන්න පැමිණියේ මදිවි කලවා ඇත්තේ හිමි නාමේ යේසුස් ජීවමාන වූ දෙව් පුතු හිමි මා ගැලවූ කරි මදිවි කලවන්න පැමිණියේ මදිවි කලවා හිමි නාමේ යේසුස් ජීවමාන වූ දෙව් පුතු හිමි මා ගැලවූ කරි මදිවි කලවන්න පැමිණියේ මදිවි කලවා ඇත්තේ ගලවා ඇත්තේ මුදවා ඇත්තේ මා සුව කර ඇත්තේ මා ගලවා ඇත්තේ මා මුදවා ඇත්තේ මා සුව කර ඇත්තේ සමරමු මේ උදෑසන උන්වහන්සේගේ මලවුන්ගේ නැවත නැගිටීම හාලෙලූයා අපි විශ්වාස කරන උන්වහන්සේ ජීවතුන් අතර සිටිනවා මලාවු අයත් උන්වහන්සේ තමයි ජීවත් කරන්නේ ඉතින් අපි ගායනා කරමින් අපි උන්වහන්සේගේ නාමය සමරමු උන්වහන්සේ කළා වූ දේවල් සමරමු ලේවල බලය අපි සමරමු අපි කියමු ස්තුති ස්වාමිනේ මේ දවස සෑදූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපි මේ දවසේ අපි ස්තුති වෙනවා ස්වාමිනේ අපි සතුටු වෙනවා අපි උත්සව පවත්වනවා හාලෙලූයා හැමදාම අපේ ජීවිතේන මොනවාද නත්තල් හාලෙලූයා ඒ කියන්නේ අපි සමරනවා නේද මනුෂ්‍යයන් දෙසැම්බර් 25 වෙනිදා එනකන් එනවා ඒ සමරන්න නමුත් අපි දිනපතා අපේ දෙවියන් වහන්සේව සමරනවා මොහොතක් ගානේ උන්වහන්සේ කළා වූ දේවල් නිසා අපි ස්තුති කරනවා අපි ගායනා කරමින් කියමු ස්තුති ඔබ වහන්සේගේ අභිමුඛයේ නිතරම නිකන් උත්සවයක් තිබෙනවා කියලා. ඒ කියන්නේ කිසි අඩුවක් නැහැ උන්වහන්සේගේ අභිමුඛයේ. උන්වහන්සේගේ අභිමුඛයේ නිතරම බයිබලයේ කියන භෝජන සංග්‍රහයක් උන්වහන්සේ අපට පිළියෙල කර තිනවා. සතුරන් බලාගෙන ඉන්නවා. නමුත් මතක තියාගන්න ඔබ මේසේ වාඩි වෙලා ඔබ අනුභව කරන්න. දෙවියන් වහන්සේගේ යහපත් දේවල් අනුභව කරන්න. ඔබ ස්තුති කරමින් ඔබ කියන්නේ ස්වාමීනි මට දුන්න ජීවනය නිසා සම්පූර්ණ සුවය නිසා ආරක්ෂාව නිසා සමාදානය නිසා සියල්ලෙන් සියල්ල මට දුන්න නිසා ස්තුතියි සමරමු යේසුස් සමරන්නේමු හalleluya සමරමු යේසුස් සමරන්නේමු සමරමු යේසුස් සමරන්නේමු සමරමු යේසුස් සමරන්නේමු
නැගිටීම සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු එසවුවායිතුම් එසවුවායිතුම් සදාකල්ලි ඉමි ජීවත් වේ එසවුවායිතුම් එසවුවායිතුම් එනු සමරන්නෙමු හිමිගේ මලවුන්ගේ නැගිටීම මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා සමරමු තුල ප්‍රීති වේ සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු සමරමු යේසුස් සමරන්නෙමු එසවුවායිතුම් එසවුවායිතුම් සදාකල්ලි හිමි ජීවත් වේ එසවුවායිතුම් එසවුවායිතුම් එනු සමරන්නෙමු හිමිගේ මලවුන්ගේ නැගිටීම මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි මෙදවසේ සමිඳුන් සෑදුම් මෙදිනම සතුටින් ප්‍රීති වෙමි සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා පියස උත්සව පවති පැසසුම් ලැබුමට එතුමන් සෑහේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ සමිඳා තුල ප්‍රීති වේ
ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ තුළ අපි ප්‍රීති වෙනවා ස්වාමිනී. හාලෙලූයා. ඔබ වහන්සේ අපව ජයග්‍රාහී ගමනකට කැඳවුවා ස්වාමිනී. අපි ස්තුති කරනවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ගෞරව වේවා. අපි ගායනා කරමු. දිගින් දිගටම ස්වාමින් වහන්සේගේ නාමය නමස්කාර කරමින් බයිබලයේ කියන රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ දිව්‍යමය ප්‍රේමය අපගේ හදවත් තුළට උන්වහන්සේ වගුරුවා තිබෙනවා කියලා. ඒ ප්‍රේමයෙන් අපි උන්වහන්සේට ප්‍රේම කරමු. කිසි කොන්දේසියක් රහිතවයි උන්වහන්සේ අපට ප්‍රේම කරේ. බයිබලයේ කියන එක සදාකාල ප්‍රේමයයි. මහත් වූ ප්‍රේමයයි කියලා. හාලෙලූයා. ඒ ප්‍රේමය දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරේ. උන්වහන්සේ පෙන්눔 කර දෙනවා. ඔබ පාපේ ඇලී ගලී සිටියත්, ඔබ මාගෙන් දුරස්ව සිටියත්, මාගේ ප්‍රේමය ඔබව සොයාගෙන පැමිණෙට යනවා. මාගේ ප්‍රේමය අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතේ වෙනස් කරමින් පරිවර්තනය කරන්න ඒ ප්‍රේමයට බලය තිබෙනවා. හාලෙලූයා. අපි නමස්කාර කරමු. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ මගේ පර්වතයයි, මගේ බලකොටුවයි, මගේ උස්කොටුවයි. මම ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. Masamire
මාසමදා ප්‍රේම කරන්නෙමි මා සමීපේ ප්‍රේම කරන්නෙමි මා සමීපේ ඔබ මා සමීපයි මා සමීපේ ඔබ මා පිළිසරණයි සමීපේ ප්‍රේම කරන්නෙමි මා සමීපේ සමීපේ ඔබ මා පර්වතයයි සමීපේ ඔබ මා බලපොටුවයි සමීපේ ඔබ මා මිදුම් කරේ මා දෙවියනේ මා සමීපයි මා දෙවියනේ මා සමීපයි මගේ විශ්වාසය ඔබ තුලමයි මගේ විශ්වාසය ඔබ තුලමයි මගේ විශ්වාසය ඔබ තුලමයි ප්‍රේම කරන්නෙමි මා සමදා මාගේ පල්ලිය ඔබයි ගැලවීමේ බලය ඔබයි මාගේ පල්ලිය ඔබයි ගැලවීමේ බලය ඔබයි මා සමීපේ මා සමීපේ මා සමීපේ මා සමීපේ ඔබේ නාමය මා සැඟවෙන කුළුණයි ඔබේ නාමය මා සැඟවෙන කුළුණයි ප්‍රේම කරන්නෙමි මා සමදා මගේ පලිය ඔබයි මාගේ පල්ලිය ඔබයි ගැලවීමේ බලය ඔබයි මාගේ පල්ලිය ඔබයි ගැලවීමේ බලය ඔබයි මා සමීපේ මා සමීපේ මා සමීපේ මා සමීපේ ඔබේ නාමය මා සැඟවෙන කුළුණයි 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 ප්‍රේම කරන්නෙමි මා සමදා ප්‍රේම කරන්නෙමු ඔබගේ නාමය සවන්නෙමු අපගේ ගැලවූ කන්තුමානන් ඔබයි ස්තුති ස්තුති හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනී ඔබ වහන්සේ අප වෙනුවෙන් පූජා කළා වූ ලේ සෑහෙනවා ස්වාමිනී අපි ස්තුති කරනවා මේ උදෑසන ස්වාමිනී ඔබ වහන්සේගේ ලේ අපව පාපයෙන් ලෙඩ රෝගයෙන් දිලිඳුකමෙන් සෑම ශාපයෙන් මුදවා නිදහස් කළා ස්වාමිනී ඔබ වහන්සේගේ පූජාව සෑහෙනවා ස්වාමිනී
ස්තුතියි ස්වාමිනේ එකවරක් එක පූජාවක් තුලින් එක වතාවක් මේ පොළවට පැමිණ ඔබ වහන්සේ මිදීමේ මිලය සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළා ස්වාමිනේ. අපි ස්තුති කරනවා ස්වාමිනේ අපව ධර්මිෂ්ඨ කරන්න ඒ මිලය ඔබ වහන්සේ කිව්වා. දෙවියන් වහන්සේ වෙතට ලං කරන්න දෙවියන් වහන්සේ සමග givisුමක් අපට ඔබ වහන්සේ සමග ඇති කරන්න නැත්නම් ඒ givisුමේ පොරොන්දු අපට ලබා දෙන්න. යේසුස් වහන්සේගේ ලේවැ ගිරුවා ස්වාමිනේ. අපි ස්තුති කරනවා. පූජාව යේසුස් සේ.
පුරවා මාදැන් හිමි තුල ධර්මේශයි එතුමා තුල ශුද්ධාත්මය වගුරා දිව්‍ය ප්‍රේමෙන් හද පුරවා මාදැන් හිමි තුල ධර්මේශයි එතුමා තුල ශුද්ධාත්මය වගුරා දිව්‍ය ප්‍රේමෙන් හද පුරවා මාදැන් හිමි තුල ධර්මේශයි මාදැන් හිමි තුල ධර්මේශයි මාදැන් හිමි තුල Hallelujah, stuti veva Swamini. Oh, prashansa veva Swamini. Hallelujah, hallelujah, hallelujah. Stuti veva Swamini. Hallelujah, hallelujah. හාලෙලූයා. ඔබ හැරිලා එකිනෙකාට කියන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ධර්මිෂ්ඨයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ධර්මිෂ්ඨයි. ධර්මිෂ්ඨයි කියන්නේ ඔබට යහපත් චරිත ගුණාංගයක් තිබෙනවා. දිව්‍යමය ස්වභාවයක් තිබෙනවා. හාලෙලූයා.